සිත්තම් කවුරුදෝ හොරෙන් ගෙනින් මාගෙන් සඟවන් උන තාලේ නුඹේ ඇස් දෙකේ මායාකාරී හැඩය අල්ලගත්ත මගේ හිතේ දිබුණ හීන නගරය මං හිටියේ නිකන් අඳුරු වෙච්ච කොලේක නුඹ ආවට පස්සේ පාට පිරුණ මුළු ලෝකෙතල හදවත පාරයිද ඇතින් ඔබ අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ඔයාලේ දැක්ක විදිහේ ක්‍රියේටිව් විදිහට සෝනෝ AI පාවිච්චි කරලා කොහොමද සින්දුවක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් නිකන් සින්දුවක් හදාගන්නවට වඩා ඉතින් මම අද කියලා දෙන ක්‍රමයට ඔයාලා මේක try කරලා බලුවොත් ඔයාලට පුළුවන් තවත් ක්‍රියේටිව් විදිහට සෝනෝ AI හරහා ලස්සනට සින්දුවක් ජෙනරේට් කරගන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මම මෙතනදී AI tools දෙකක් පාවිච්චි කරනවා. ඉතින් එකක් තමයි සෝනෝ AI අනිත් එක තමයි Google Gemini. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද මේක කරන්න කියලා. අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ නාලිකාවට subscribe කරලා මේක දෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මුලින්ම කිව්වා මේකට මම AI tools දෙකක් පාවිච්චි කරනවා කියලා. ඉතින් මම කිව්වා මේකදී Gemini පාවිච්චි කරනවා කියලා ඉන්නේ මේ Google Gemini එකේ. ඉතින් මේ වෙනකොට Gemini ගැන දන්න කෙනෙක් නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා Google එකට ගිහිල්ලා Gemini කියලා search කරගෙන link එකට ගිහිල්ලා ඒකට sign in වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට තමයි Gemini එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතනදී කරන්න ඕන ඔයාලගේ තියෙන සින්දුවක් මුලින්ම මේකට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් අපි ඔයාලා දැන් තෝරගන්න සින්දුවට සමාන සින්දුවක් තමයි අපි සෝනෝ AI හරහා ජෙනරේට් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාලා ජෙනරේට් කරගන්න බලාපොරොත්තු වෙන සින්දුවට සමාන සින්දුවක් මෙතනදී ඔයාලා අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මෙතනදී මගේ ගාව තියෙන මෙන්න මේ සංසාරණය කියන සින්දුව මේ විදිහට ඒ සින්දුව මෙතෙන්ට drag and drop කරගන්නවා. එහෙම නැත්නම් ඔයාලා මෙන්න මෙතන තියෙන plus icon එක ක්ලික් කරලා මෙතනදී ඔයාලගේ මෙතනදී ෆයිල් වල මෙතනින් ගිහලා මෙතනින් අප්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට drag and drop කරගත්තට පස්සේ මට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ අර සින්දුව Gemini එකට මෙන්න මේ විදිහට අප්ලෝඩ් වෙනවා. ඉතින් මම මෙතන මෙන්න මේ විදිහට සිංහලෙන්ම මේ විදිහට මම ටයිප් කරනවා. මොකද මට මේකේ රිසල්ට් එක ඕන සිංහලෙන් හින්දා. ඉතින් මම මෙතනදී මෙයාට කියනවා මට මේ සින්දුවේ තේරුම සහ සින්දුව ගැන විස්තර තොරතුරු දෙන්න කියලා මම මෙන්න මේ විදිහට Geminiට කියනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සින්දුව ගැන ඇනලයිස් කරලා සින්දුව ගැන කෙටි විස්තරයක් මෙන්න මේ විදිහට මට ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලා මට දීලා තියෙනවා සින්දුවේ තේරුම සංසාරණය කියලා අපේ සින්දුවේ නම. එයාලම කියන්නේ මම මෙතන සින්දුවේ නමක් වගේ එයාට දුන්නේ නැහැ. ඉතින් එයාලම මේ විදිහට මේකේ සින්දුව ගැන විස්තර දීලා තියෙනවා. ඉතින් සින්දුව තියෙන්නේ මොකක් ගැනද, සින්දුවේදී වෙන්නේ මොකක්ද, ඒ වගේම සින්දුව ලියලා තියෙන්නේ කවුද, සින්දුවේ පද රචනය කරලා තියෙන්නේ කවුද ආදී වශයෙන් හැම විස්තරයක්ම මෙයාලා මෙතනදී අපිට ලබා දීලා තියෙනවා. ඔයාලා ගන්න තියෙන මෙන්න මේ විදිහේ දෙයක්. ඉතින් මම මෙතනදී ඊළඟට මේ Geminiට කියනවා මට මේ සින්දුවට සමාන තවත් වෙනත් සින්දුවක්කට අවශ්‍ය ලිරික්ස් ටික මේ විදිහට ජෙනරේට් කරලා දෙන්න කියලා. සහ ඒ වගේම සින්දුව සෝනෝ AI හරහා මම හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සින්දුවට අවශ්‍ය කීවර්ඩ් ටිකත් එහෙම නැත්නම් ප්‍රොම්ප්ට් එකත් මට මෙතනදී ලබා දෙන්න කියලා මම මෙන්න මේ විදිහට Geminiට කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ මට මෙන්න මේ විදිහට එයාලා විනාඩියක් වගේ කාලයක් ඇතුළත මේ විදිහට තවත් අර කලින් සින්දුවට සමාන ඒ ස්ටයිල් එකේ තවත් සින්දුවක් මට මෙන්න මේ විදිහට ජෙනරේට් කරලා දුන්නා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පද පෙළ ටික වෙනම verse 1 verse 2 verse 3 විදිහට මට ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඊට යටින් සින්දුව සෝනෝ AI හරහා ජෙනරේට් කර ගැනීමට අවශ්‍ය කීවර්ඩ් ටික මෙන්න මේ විදිහට ලස්සන Gemini එක විසින්ම අපිට හදලා දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕන ඔයාලා ආයි Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕන සෝනෝ AI කියලා. ඉතින් මම මේ සෝනෝ AI ගැන කලින් වීඩියෝවක් කරලා ඇති. වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. මම එතෙන්දී සරලව කියලා දෙනවා කොහොමද සෝනෝ AI හරහා සින්දුවක් ජෙනරේට් කරගන්න කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට සෝනෝ AI එකට ගියා ආපහු. ඉතින් සෝනෝ AI එකට ගිහිල්ලා මම මෙතන මේ create කියන එකට යනවා. ඉතින් create කියන එකට ගියාට පස්සේ ඔයාලට මතන බලා ගන්න පුළුවන් මෙතන lyrics කියලා. ඉතින් lyrics කියලා තියෙන තැනට ඔයාලා කරන්න ඕන Gemini එකට කියලා හදාගත්ත සින්දුවේ lyrics ටික copy කරගෙන ඇවිල්ලා මෙතෙන්ට මෙන්න මේ විදිහට paste කරගන්නයි ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට paste කරගෙන ඉතින් මෙන්න මේ verse 1 verse 2 verse 3 කියලා තියෙන කෑලි තුන මම මේ විදිහට ඒක අයින් කරගන්නවා. ඒක තිබුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනදී ඒක අයින් කරගත්තා. අයින් කරගෙන ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ මේ සින්දුවට අවශ්‍ය prompt එක දෙන එක. ඉතින් ඔයාලට Gemini එකේම හදලා දීලා ඇති prompt එකක්. ඉතින් මම මට හදලා දුන්න prompt එක මෙන්න මේ විදිහට copy කරගෙන ඇවිල්ලා මෙතන keyword කියන තැන මේ විදිහට paste කරනවා. paste කරලා ඔයාලා ඊට යටින් මෙතනදී voice එක male ද female ද කියලා මෙතන advanced option කියන එක click කරලා select කරන්න ඕන.
ඉතින් මම මෙතැදි මේර් කියල දීලා යටින් සින්දුර නමක් දෙනවා මේ ටයිටල් කියන තරට ඉතින් මම මේ විදිහට නමක් දීල මෙතනින් මෙන්න මේ ක්‍රියේට් කියන බටන්නේ ක්ලික් කරනවා ඉතින් ඊට පස්සවට බලාගන්න පුළන් විනාඩි 3-4ක් වගේ කාලයක් ඇතුළත අපිට මෙන්න මේ විදිහට සෝනුයයි හරහා සින්දු 4ක්ම ජෙනරේට් කරලා දෙනවා මේ තියෙන්නේ මට ආපු රිසල්ට් එක ඔයාලා මහලා බලන්න කොහොමද මේකේ තත්ත්වය සහ මේ ක්වොලිටිය ඒ වගේම අර කලින් තිබිච්ච සින්දුවර තියෙන සමානාත්මතාවය කොහොමද කියලා ඔයාලම මේක රස විඳලා බලන්න හදවතේ අඳුරේ ඇඳුණු නුඹේරුව සිතම් කවුරුදෝ හොරෙන් ගෙනහින් මාගෙන් සඟවන් දැනුනේ නෑ ආදරේ මාහිතේ නිදි කරවන් හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සෝනුය අරහා අපි සින්දුව ජෙනරේට් කරගත්තේ ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ ඔය පළවෙනි සින්දු දෙකේ තමයි හොඳම ක්‍රියේටිවිටි එකක් තියෙන්නේ. ඉතින් අනිත් සින්දු දෙක කියන අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සින්දු දෙක ක්‍රියේටිවිටි එක අඩුයි. ඉතින් මේකේ උඩ තියෙන සින්දු දෙක ඩවුන්ලෝඩ් කරගන්න නම් $20ක් වගේ මුදලක් ගෙවන්න සිදු වෙනවා. ඉතින් මම නම් කියන්නේ මේක $20කට පාඩු නැහැ. ඉතින් ඔයාලට YouTube හරහා මේ සින්දු භාවිතා කරලා අනිවාර්යයෙන්ම ලොකු මුදලක් උපයීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම වර්තමානයේ ගතට පස්සේ ඒ විදිහට උපයන කට්ටිය ඕන තරම් ඉන්නවා මේ සෝනුය හරහා. ඉතින් මම කියනවා ඔයාලා try කරලා බලන්න නිකන් ඉන්න එපා අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. ඉතින් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ජය වේවා.